ඒ බලය මට තිබ්බනම් මම මීට කලින් දවසකුත් කිව්වා. මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් අපිට බලන් දෙන්න වෙන්නේ බන්ධනාගාරයට. ඒ බලය මට තිබුණේ නැහැ හරියට. තිබ්බනම් මම දන්නව කරන විදිය. නඩු හබ ගැන වංචා දූෂණ ගැන සාකච්ඡා යනවා. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට. කවදා හරි ඒ පැත්තෙන් මේ පැත්තට කරන වැඩෙත් මේ පැත්තෙන් ඒ පැත්තට කරන වැඩෙත් නතර නම් කරනවා. ගම්වල මිනිස්සුන්ට බෙහෙත් ටික නැත්තේ. හරියමං ආහාර වේලක් නැත්තේ. පාර යන බස් එකක් නැත්තේ. දරුවෙකුට රස්සාවක් නැත්තේ. මේ මහා පරිමාණ වංචා දූෂණ. ඔබතුමා මේ පැත්තෙන් මේ පැත්තේ අයට කියනවා මේ පැත්තේ මේ පැත්තට කියනවා. සහතික වශයෙන් මේක අවසන් කරන යුගයක් මේ රටේ හදනවා. කාලයක් යයි. නරක දෙයට ඉතා ඉක්මනින් සිද්ධ වෙනවා. හොඳ දේවල් ටිකක් පරක් වෙනවා. කවුද ඇතුලේ ඉන්නේ කියලාත් බලමු. ඒ ගැන තියාගන්න එපා. ඔබතුමා කිව්වා මේක නතර කරන්න ඕනේ කියලා බොහොම හොඳයි. ඒක නතර කරන්න ඕනේ. අපිත් 100%ක් අතර ඉන්නවා. ඔබතුමාලට 2015 ඉඳලා 19 වෙනකම් බලයක් පැවරුණා මේක හවර කරන්න. කැබිනට් මණ්ඩලය මගින් අවසාර දීලා තිබුණා. ඔබතුමාලා දැඩි උත්සාහයක් කරා. ඒ කමිටුව විසින් නඩු දැම්මා අනුත්සාහනායක මන්ත්‍රීතුමා. ඒක අඩුපාඩුකම් තිබුණා නම් ඒවා තවත් සාර්ථක කරලා ඒක කරන්න පිළිබඳ කිසි විරෝධයක් නැහැ. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා කවුරු හරි කරනවා. ඒ බලය මට තිබ්බනම් මම මීට කලින් දවසකුත් කිව්වා. මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් අපිට බලන් දෙන්න වෙන්නේ බන්ධනාගාරයට. ඒ බලය මට තිබුණේ නැහැ හරියට. තිබ්බනම් මම දන්නව කරන විදිය.